සුබ දවසක් ඔයාලා හැමෝටම. රොම්නස් YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. රොම්නස් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් කට්ටිය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ජර්මනියේ හොඳ ගවර්න්මන්ට් හොස්පිටල්ද එහෙම නැත්නම් ප්‍රයිවට් හොස්පිටල්ද? අපි නර්ස් කෙනෙක් විදිහට එහෙම නැත්නම් හෙල්ත් කෙයාර් වර්කර් කෙනෙක් විදිහට ජර්මනියට එනවා නම් අපි එන්න ඕනේ ගවර්න්මන්ට් හොස්පිටල් වලටද එහෙමත් නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් වලටද? ඒ වගේම තවත් කට්ටියක් අහන ප්‍රශ්නයක් තමා ගොඩක් හොඳ හොස්පිටල් එන එකද එහෙම නැත්නම් කෙයා හෝම්ස් වලට එන එකද? ඉතින් හැමදාමත් අපිත් එක්ක සම්බන්ධ වෙන මේ ප්‍රශ්න අහන ඔයාලට අද මම වීඩියෝ එක අරගෙන එන්නේ ඒකට උත්තරයක් විදිහට. අද අපි කතා කරනවා ජර්මනියේ හොස්පිටල් සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට අරන් එන මම රසිකා ප්‍රියදර්ශනී මං ජර්මනියේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් ඒ වගේම නර්සින් ටියුටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ජර්මනියේ ඉතිහාසය ගැන චුට්ටක් කතා කරොත් දෙවන ලෝක යුද්ධ සමයේදී මේ ජර්මනියේ ආර්ථිකය ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩක් පිරිහීමකට පත් වුණා. හැබැයි අද වෙද්දී ජර්මනියේ ආර්ථිකය ඒ වගේම මේ කට්ටියේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩක් හොඳ දියුණු නවීන මට්ටමකට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි කියලා කියන්නත් බෑ. ඒක ඉතින් ගොඩක් ලොකු ප්‍රශ්නයක්. මොකද මෙයාලා කොච්චර දියුණු නවීන සෞඛ්‍ය ශාස්ත්‍රයක් තිබ්බත් මේ වෙද්දී මෙයාලට තියෙන ලොකුම අභියෝගතාවයි මේ කට්ටියගේ තියෙන සෞඛ්‍ය අවශ්‍යතාවලට එයාලට අවශ්‍ය කරන සෞඛ්‍ය සේවකයන් මෙයාලට හිග වෙලා තියෙන එක. ඉතින් මේ අවස්ථාවේදී මේ කට්ටියට ඇති වෙලා තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි මේ කට්ටියගේ මේ තියෙන හෙල්ත් වර්කර්ස්ලාගේ හිගය මේ රට ඇතුලෙන් විතරක් ඒ කට්ටියට ඒකේ යථා තත්ත්වයට පත් කරගන්න බෑ. ඉතින් මේ මං මුලින් කීවා වගේ මේ ජර්මන්ස්ලාට මේ චැලෙන්ජ් එක ඇවිල්ලා තියෙන්නේ ඇයි? ඉතින් ජර්මන්ස්ලා කියන්නේ ගොඩක් එයාලගේ අනාගතය සැලසුම් කරන ඒ වගේම අනාගතයේදී එයාලට ඇතිවෙන්න තියෙන අභියෝග එයාලට තියෙන ප්‍රශ්න දැන් ඉඳලම හොයන මොනවද අපිට තියෙන ප්‍රශ්න ඒවට තියෙන විසඳුම් හොයන જાතියක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. ඉතින් එයාලා කරපු සමීක්ෂණවලට අනුව එයාලට දත්ත ඉදිරිපත් වෙලා තියෙනවා 2040 වර්ෂයේ වෙද්දී වයස අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයන්ගේ වැඩිවීමක් සිද්ධ වෙනවා. මේක මිලියන 16 ඉඳලා එස්ටිමේටඩ් වෙනවා මිලියන 24 දක්වා වැඩි වෙනවා කියලා. එතකොට ඒ වැඩිහිටියන්ට ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතා, ඒ වගේම එයාලගේ එදිනදා ජීවිතයේ ඇතිවන අවශ්‍යතා, ඒ දේවල් සපුරන්න එයාලට හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා මදි. ඉතින් ඒ හින්දාම මේ වෙද්දී ෆොරින් නර්සස්ලාට, ඒ වගේම ෆොරින් හෙල්ත් කෙයාර් වර්කර්ස්ලාට මේ රටට ඇතුල් වෙන්න පුළුවන්, මෙහි වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා අතිරිනුත් නර්සස්ලා ගත්තොත් මේ 2025 වර්ෂයේ අප්‍රේල් වෙද්දී ලක්ෂයක හිගයක් ඇති වෙලා තියෙනවා නර්සස්ලාට. මේක ඔයාලට තියෙන අතිවිශිෂ්ට අනර්ග අවස්ථාවක් ජර්මනියේ හෙදියක් විදිහට, එහෙම නැත්නම් හෙදවරයෙක් විදිහට ඔයාලගේ කැරියර් එක ග්‍රෝ කරගන්න. මම මුලින්ම පටන් ගද්දි කිව්වා වගේ කට්ටිය මගෙන් අහන ගොඩක් ප්‍රශ්න වලට උත්තරයක් තමයි දැන් මම මේ ස්ලයිඩ් එකෙන් අරගෙන එන්නේ ජර්මනියේ හොස්පිටල් වර්ග ගැන. ඉතින් ජර්මනියේ හොස්පිටල් ගත්තාම හොස්පිටල් වර්ග දෙකක් තියෙනවා. පබ්ලික් හොස්පිටල්, එහෙම නැත්නම් කියන්නේ ගවර්න්මන්ට් හොස්පිටල්, එහෙම නැත්නම් ප්‍රයිවට් හොස්පිටල්. හැබැයි ලංකාවත් එක්ක ගනිද්දී දැන් ලංකාවේ නම් ගවර්න්මන්ට් හොස්පිටල් වැඩ කරන කට්ටියට විතරයි පෙන්ෂන් එකක් හම්බ වෙන්නේ. හැබැයි ප්‍රයිවට් වැඩ කරන අයට පෙන්ෂන් එකක් හම්බ වෙන්නේ නැහැ. ජර්මනියේ ඊට වැඩිය වෙනස්. ඔයාලා ගවර්න්මන්ට් හොස්පිටල් එකක වැඩ කරත්, එහෙම නැත්නම් ඔයාලා ප්‍රයිවට් හොස්පිටල් එකක වැඩ කරත් ඔයාලට මේ පෙන්ෂන් එක හම්බ වෙනවා. දැන් අපි බලමු පේෂන්ට් කෙනෙක්ගේ මට්ටමේ. අපි ලංකාවේදී ගවර්න්මන්ට් හොස්පිටල් එකකට ගිහිල්ලා ට්‍රීට්මන්ට් ගන්නවා. අපි පේමන්ට් එකක් කරන්නේ නැහැ. හැබැයි අපි ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහිල්ලා අපි ගන්නවා මොකක් හරි ට්‍රීට්මන්ට් එකක්. අපි පේමන්ට් එකක් කරන්න ඕනේ. ඕක තමයි අපි ලංකාවේ තත්ත්වය. හැබැයි ජර්මනියේදී අපි
ගවර්න්මන්ට් හොස්පිටල් එකකට ගියත් අපි ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියත් මේ දෙකටම සමානයි. අපි පේමන්ට් එකක් කරන්න ඕනේ. හැබැයි මේ පේමන්ට් එක සිද්ධ වෙන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හරහා. ජර්මනියේ ඉන්න සියලුම පුද්ගලයෝ මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙන්නම ඕනේ. ඒ හෙල්ත් ඉන්ෂුරන්ස් එක හරහා තමයි මේ හොස්පිටල් වලට මේ ට්‍රීට්මන්ට් වලට පේමන්ට් එක සිද්ධ වෙන්නේ. ඊළඟට අපි හොස්පිටල් වයිස් ගත්තොත් ලංකාවේ ගවර්න්මන්ට් හොස්පිටල් එකක්, ඒ වගේම ප්‍රයිවට් හොස්පිටල් එකක්. මේ අතරේ යම්කිසි පරතරයක් තියෙනවා. මේ කට්ටිය උපකරණ, ඊට පස්සේ මෙයාලගේ ට්‍රීට්මන්ට්, ඊට පස්සේ වගේ අපි පේෂන්ට් කෙනෙක් විදිහට ගියාම අපට හම්බෙන සර්විස් එක, අන්නේ දේවල්. ඒ වගේම වැඩ කරන පුද්ගලයන්ගේ පව වෙනස්කම්, ඒ කියන්නේ ක්වොලිෆිකේෂන්. එතකොට ජර්මනිය ගනිද්දී මේකේ ගවර්න්මන්ට් හොස්පිටල් එකක් වුණත්, ප්‍රයිවට් හොස්පිටල් එකක් වුණත් ඒ කට්ටියගේ තියෙන උපකරණ, ඒ කට්ටියගේ තියෙන සේවාවන්, ඒ කට්ටියගේ තියෙන මේ මොඩර්න් සිටුේෂන් එක, ඒ වගේම මේ කට්ටියගේ තියෙන ටෙක්නොලොජි, මේ හැම එකක්ම සමානයි. ඒ වගේම ගවර්න්මන්ට් හොස්පිටල් වැඩ කරන, ප්‍රයිවට් හොස්පිටල් වැඩ කරන ඒ හෙල්ත් වර්කර්ස්ලාගේ ක්වොලිෆිකේෂන් උත් සමානයි. ඒ වගේම මේ හොස්පිටල් වල විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට ඇකියුට් සිටුේෂන් එකේ ට්‍රීට්මන්ට් තමයි මේ හොස්පිටල් වල සිද්ධ වෙන්නේ. ඒ වගේම ජර්මනියේ හෙල්ත් සිස්ටම් එකේ තියෙන ඊළඟ වැදගත්ම ස්ථානයක් තමයි එල්ඩර්ලි කෙයා හෝම්ස් කියන එක. ඉතින් මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් ජර්මන් භාෂාවෙන් අල්ටන්හයිම් එහෙමත් නැත්නම් ෆ්ලේගහයිම් විදිහට හඳුන්වනවා. අල්ටන් කියන්නේ වැඩිහිටි කියන එක, හයිම් කියන්නේ නිවාස කියන එක. වැඩිහිටියන්ගේ නිවාස. හැබැයි ලංකාවේ වැඩිහිටි නිවාස වගේ නන් නෙවෙයි. මේකේ ලොකු වෙනස්කමක් තියෙනවා. ඊළඟට ෆ්ලේග හයිම්. ෆ්ලේග කියලා කියන්නේ නිකන් රැකවරණයක් අවශ්‍යයි. නර්සස්ලටත් කියන්නේ රැකවරණය දෙන කෙනා ෆ්ලේගරින් කියලාත් අපි හඳුන්වනවා ජර්මන් භාෂාවෙන්. ඉතින් ෆ්ලේග කියන්නේ රැකවරණය, හයිම් කියන්නේ නිවාසය. රැකවරණය ලබන නිවාසය. ඒක තමයි ෆ්ලේග හයිම්. ඉතින් මේකෙදී ගොඩක් වෙලාවට ලොං ටර්ම් කෙයා එකක්. ඒ කියන්නේ දිගු කාලීන රැකවරණයක් අවශ්‍ය වැඩිහිටි පුද්ගලයෝ තමයි මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් වල ඉන්නේ. ගොඩක් වෙලාවට ජර්මානුවෝ. එයාලගේ සැඳෑ සමය ගත කරන්නේ මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් වල. ඒකටත් විශේෂත්වයක් තියෙනවා. මොකද ඒ කට්ටිය සැඳෑ සමයේදී හරි කැමති එයාලගේ වෙලාව ඒ කට්ටිය වෙනුවෙන් වැය කරගන්න. ඉතින් මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් වල හම්බෙන සර්විස් එක ගැන කතා කරොත් ඒකෙදී ඩේ ටු ඩේ එයාලගේ තියෙන නීඩ්ස් වලට ඕන කරන දේවල් වලට එයාලට රැකවරණය හම්බ වෙනවා. උදාහරණයක් විදිහට කන්න බොන්න බැරි කෙනෙක්ට කෑම බීම, කන්න බොන්න, ඒ වගේ මෙයාලට හම්බෙන ඩයට් එක පවා හම්බ වෙන්නේ එල්ඩර්ලි කෙයා හෝම් එකෙන්. ඉතින් ඒ වගේ මෙයාලට නාන්න, ඇඳුම් අඳින්න, ඇඳුම් හොද ගන්න, ඊට පස්සේ එයාලට තනියෙන් ඇවිදින්න බැයි නම් ඇවිදින දේවල් වලට ඒවට අවශ්‍ය සහයෝගය මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් වල සිද්ධ වෙනවා. ඊට අමතරව මෙහි රෝගී වෙච්ච වැඩිහිටියෙක් ඉන්නවා නම් එයාට මෙඩිකල් සපෝට් එකත් මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් වලින් හම්බ වෙනවා. තවත් හම්බෙන සේවයක් විදිහට කතා කරොත් මේ කට්ටියගේ විනෝදාංශ වලට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ජර්මානුවන් එයාලගේ විනෝදාංශ වලට එයාලගේ කල්චර් එකෙන්ම ලොකු වටිනාකමක් දීලා තියෙනවා. මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් වල මේ කට්ටියට එයාලගේ විනෝදාංශ, එයාලගේ ජීවිතේ නැති වෙන කාලේ වෙනකල්ම, එයාලගේ මරණය දක්වාම, එයාලට යමක්කමක් කරගන්න පුළුවන් කාලේ දක්වාම මේ විනෝදාංශවල යෙදෙන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඉතින් මෙච්චර ක්වොලිටි සර්විස් එකක් දෙන මේ එල්ඩර්ලි කෙයා හෝම්ස් වල වැඩ කරන්නේ කවුද? ඒත් අපි වගේ මේ 3 years ඩිප්ලෝමා තියෙන නර්සස්ලා. ඉතින් අපේ ලංකාවේ නර්සස්ලා මෙහෙට එද්දී යාලට අවස්ථාව තියෙනවා 3 years ඩිප්ලෝමා එකක් තියෙන. එහෙම නැත්නම් ගවර්න්මන්ට් කැම්පස් එකක ඩිග්‍රී එකක් තියෙන ඒ ඕන නර්ස් කෙනෙක්ට එයාට තෝරගන්න පුළුවන් එයා ඉන්නේ හොස්පිටල් එකකටද එහෙමත් නැත්නම් එයා ඉන්නේ එල්ඩර්ලි කෙයා හෝම්ස් එකකටද කියලා. ඉතින් මේකෙදි ඔයාලට අඳුන ගන්න පුළුවන් ඔයාලගේ ආර්ට් එක. ඔයා ඇකියුට් කෙයා වලටද කැමති? එහෙම නැත්නම් ඔයා ලොං ටර්ම් කෙයා වලටද කැමති? ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකල් බලාගෙන හිටපු ඔයා නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. නර්ස් කෙනෙක් නොවුනත්
ඔයාගේ යාළුවෙක්, එහෙමත් නැත්නම් ඔයාගේ සහෝදර සහෝදරියක්, දුවේ පුතේ නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. හෙල්ත් සෙක්ටර් එකේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කට්ටියට අපව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ජර්මනියේ නර්ස් කෙනෙක් වෙන්න හීනයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හීනෙට අපි පණ දෙනවා. ඉතින් ඔයාලා හැමෝටම අපිත් එක්ක තවදුරටත් කන්ටැක්ට් වෙන්න පුළුවන් අපේ රෝම් නර්ස් WhatsApp channel එක හරහා. ඒ වගේම අපේ රෝම් නර්ස් Facebook page එක හරහා. අද ඔයා මාත් එක්ක සම්බන්ධ වෙන අලුත් එක්කෙනෙක් නම් කලින් මගේ වීඩියෝස් බලන්න මම මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් ගොඩාක් දේවල් පැහැදිලි කරලා තියෙනවා ජර්මනියේ නර්සින් සම්බන්ධව කොහොමද ජර්මනියට එන්න ප්‍රෙපෙයාර් වෙන්නේ ජර්මනියේ නර්ස් කෙනෙක්ට තියෙන එක්සෑම් මොනවද මේ හැම වීඩියෝ එකක්ම බලන්න ලොකු අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන් ජර්මනියේ නර්සින් සම්බන්ධව. ඉතින් අද දවසට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. හැබැයි ඊළඟ වීඩියෝ එක මම ඔයාලට අරගෙන එනවා මොකද්ද ජර්මන් නර්ස් කෙනෙක්ගේ ජෙනරල් රූටින් එක කියලා. සුබ දවසක්.